පැරණි රජදවස රජවාසල නිතරම සිනාහඩින් පිරී පැවතුනේ අන්දරේ නම් වූ අතිශය කපටි මෙන්ම බුද්ධිමත් විකටයා නිසාය. දිනක් රජතුමා අන්දරේගේ නුවණ පරීක්ෂා කරනු පිණිස ඔහුට ඊතා අපහසු අභියෝගයක් ලබා දීවට තීරණය කළේය. එයින් කලබලයට පත් වූ අන්දරේ ඊතා සංසුන්ව කල්පනා කර එම අභියෝගයේ හාස්‍යයට හැරවීමට දක්ෂ උපක්‍රමයක් සැලසුම් කළේය. නියමිත මොහොත පැමිණි විට කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ අයුරින් එම ගැටලුව විසඳා පෙන්වමින් අන්දරේ සියල්ලන්වම මවිතයට පත් කළේය. එම විකටයාගේ තීක්ෂණ බුද්ධිය නැවතවරක් මනාව ඔප්පු වෙද්දී මුළු රජවාසලම මහත් සිනාහඬින් ගිගුම් දුන්නේය. හාස්‍යයත් බුද්ධියත් මුසු කරමින් සැබෑ ප්‍රඥාව සිනහව තුලින් වුවද ඉදිරිපත් කළ හැකි බව අන්දරේ ලොවටම පසක් කර දුන්නේය.